camera, audio, ready. සුබ දවසක් සියලු දෙනාටම අද අපි ඇවිල්ලා ඉන්නවා මාතරේට. අද ඇවිල්ලා ඉන්නේ සුමා TV ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ලංකාවේ ජනප්‍රියම TV ප්‍රෝග්‍රෑම් එක ARH. ඔබේ නගරයට ඔබේ ගමට තියෙනවා අස්සමුල්ලල් නෑර ARH. මේ ARH කියන්නේ මොකද්ද? ඔබ දැමුත් ඕකනේ බං කරන්නේ. ARH කියන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන එක. නේද බං? මම කොහොමද බන් දන්නේ? අද දවසේ ARH වැඩසටහනේ මාතෘකාව වන්නේ ප්‍රථම ප්‍රේමසා. මම කොහොමද දන්නේ? කසාද ජීවිතේ. අන්න රයිට්. අපි එනවා ඔබේ නගරයට. අපි එනවා ඔබ හොයාගෙන. එහෙනම් අපි යමු. ඒ වංජකෝ යන්නේ කොහෙද යන්නේ? එහෙමනේ. අයියේ මහන් අරය වල් ගලවනවා. පිස්සුද මල්ලි? ඉන්නේ අපිට ඕන කෙනා. ඒ ලින්නු කොච්චර බෙල්ල තියන්නේ. අපි අහලා බලමු. ප්‍රථම ප්‍රේමයේද? මම කොහොමද දන්නේ? කසාද ජීවිතේද? අහලා බලමු පියා. හරි අපි ගමන කැමරා audio ready. මේ මොකද කොමේ? නෑ අයියා අපි ආවේ ලංකාවේ ජනප්‍රියම TV ප්‍රෝග්‍රෑම් එකක් වන සුමා TV ARH වැඩසටහනත් එක්ක. අයියාට ජීවිතේ පාලා තියෙන මොකක්ින්ද? කසාද ජීවිතේද? මං කොහොමද මොකෙන්ද අහන්නකෝ? ප්‍රථම ප්‍රේමයේද? මීත් අනියද කොහෙන්ද මෙතන මේක කන කසාද ජීවිතයක් වන්දත් එකේ මූ දන්නවද යකෝ ප්‍රථම ප්‍රේමයටද කතා ජීවිතේ නෙමෙයි යකෝ මම මෙතන මෙයා උනේ යකෝ ඔබ දන්නවද ඒක මම යකෝ මේ එක්සයිස් එකට කියලා මෙතන වාඩි වෙලා මේ ආමෙල ටිකක් ගගා ඉඳලා හැකියනේ දෙයිටි නෑ නෑ අයියා අයියා අයියේ කොහොමද මම නාමුන්දින් කනුවන් කෑමන් මනල දෝන් නැති මංගුලක් නෑනේ නෑ නෑ මල්ලි ඒක තමයි අපේ මාතෘකාව නේද බං මං කොහොමද දන්නේ? ඔබ මොනවද දන්නේ කියපන් අනේ මට නම් බෑ අයියා අනුන්ගේ රෙද්දවල් හොයන්න කුටි කන්න වෙනවනේ මම යනවා යන්න අනේ ඉන්ට හෙලෝ මේ මචං කොහෙද ඉන්නේ? මම දැන් මේ ඕපදූපයක් කවුව කියලා නම් හිතන්නේ නැහැ. මම ඔබට දෙයක් කියන්න. ඔබේ ගෑණි මම දැක්ක නතුන් එක්ක කොහෙද යනවා? වේල් පාරේ තමයි දැක්කේ. කොහෙට ගියාද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් මම ඕපදූප හොයන්නේ නැහැ. උඹට පොඩ්ඩක් කියලා තිබ්බේ. අය දන්නවනේ මං යන ඕපදූප හොයන්නේ නැහැ මම. හරියට පොඩ්ඩක් බලපන්කෝ. මල්ලි අපිට ටීවී ප්‍රෝග්‍රෑම් එක වගේ නම මොකද්ද මල්ලි? ඕකෝ දෙන්නකෝ ඔයාලා ටීවී එකකින්ද චැනල් එකකින්ද නැත්නම් මේ සල්ලි බෙදනවද? නෑ මල්ලි අපි ARH ටීවී ප්‍රෝග්‍රෑම් එකේ. මම මේ ඕපදූප හොයනවා කියලා හිතන්න එපා. අයියට ජපාන් පුළුවන්. අන්න නමන් දෙස්කා මල්ලි අපි උඹ වගේ ඩයල් නැතා මල්ලි හිව්වේ අනුන් රෙද්දවල හොයන. හරි මල්ලි යන්න අපිත් එක්ක. අන්න බුවෙක් ඉන්නවා. මොකද මල්ලි? අපි බලමු කසාද ජීවිතේද ප්‍රථම ප්‍රේමයේද අපි යන් එතන. හෝ මල්ලි අපි ටීවී ප්‍රෝග්‍රෑම් එකේ පොඩ කතා කරුවද? මල්ලි අපි සුමා ටීවී ප්‍රෝග්‍රෑම් ඕපදූපයක් කියලා හොයනවා කියලා හිතන්න එපා. අයියට ජපාන් පුළුවන්ද? වැරදුනානේ සෝරි. ඔයාලට ජපාන් පුළුවන්ද? නෑ මල්ලි අපි මෙයාගේ ප්‍රශ්නේ අහන්න ඕනේ. අපිට කියන්නකෝ ඉතින් ප්‍රථම ප්‍රේමයේද සුන්දර කසාද ජීවිතේද? ප්‍රථම ප්‍රේම ගැන නම් මම දන්නේ නැහැ අයියා. කොටින්ම කියනවා නම් කසාද ජීවිතය කියන්නේ
පන්සල් ගේ ඉඳලා සෝනට ගියා වගේ තමයි. හේ ආංගුවෙක් අපි අහලා බලමු ආදරේ කරලා හේ මල්ලි මොකද අපි මල්ලි සුමා ටීවී ප්‍රෝග්‍රෑම් එක මල්ලි කියන්නකෝ මල්ලි ඔයාට ප්‍රථම ප්‍රේමයේද සුන්දර එතකොට කතා ජීවිතේ සුන්දර කියලා මල්ලි ප්‍රථම ප්‍රේමය කියන්නේ ලයිසන් ගත්තද? ඔව් අයියා දැන් ලයිසන් ගන්නකොට අපි ලයිසන් ගන්න ලේනස් එකට ගිහිල්ලා ඔව් අයියා හරිද? ඔව් පුරුදු වෙලා ලයිසන් එක ගත්තට පස්සේ ආයේ ලේනස් වන්ඩි අපි පදින්නේ නැහනේ. ඔව් අයියා ඒ වගේ තමයි මේ ප්‍රථම ප්‍රේමය. බොහොම ස්තුතියි අයියා. හරි. අපිට දැන් හම්බුණා ප්‍රථම ප්‍රේමය සම්බන්ධව මේ පුද්ගලයා අපි හොයන්නේ මේ වගේ පුද්ගලයෙක් තමයි අපිට ගොඩක් හොඳට ඇත්තටම මේ ගොඩක් ඉස්සුද අපේ channel එක subscribe කරන්න. subscribe කරන්න channel එක. ඕ නංගි ඕ දෙන්න මම ඔබදුකක් හොයන්න යනවනේ මේ අර නංගේ ජපන් පුළුවන්ද දන්නේ ඒ නංගිට ජපාන් පුළුවන් බං මේක දීපන් නංගි අපි සුමා ටීවී ඒ ආර ටීවී ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට කියන්න පුළුවන්ද කතා ජීවිතේද එතකොට ප්‍රථම ආදරේද සුන්දරම කියලා මං ඒ දෙකටම ගැලපෙන්න උත්තරයක් දෙන්න. දෙන්නෙක් අතර විශ්වාසය ආදරේ තියෙනවා නම් පෞල් ජීවිතේ සාර්ථකව ගත කරන්න පුළුවන්. මං හැමෝටම දෙන පණිවිඩය තමයි දෙන්නත් එක්ක ආදරයෙන් විශ්වාස රැකගෙන සතුටින් ඉන්න කියන එක. අයියා අපි මේ ටීවී ප්‍රෝග්‍රෑම් මම මේ ඔබදුකක් හොයනවා නෙමෙයි අයියට ජපන් පුළුවන්ද? ජපන් ඔබ හිතුවද කො මම ජපන් කාරයෙක් කියලා ඈ එකෙක් ඇවිල්ලා කොපියක් දීලා